අපි ආදර මතක් කරනවා නිපුන් ගුණවර්ධනටම ලොකු හයියක් දීලා මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න ලොකුම හයියක් දීපු ආදරණීය අජිත් වසන්ත මහත්මයා මම ගෞරවයෙන් සිහිපත් කරනවා. බේමුන් හොටෙල් මිරිස් අපි ප්‍රධාන අනුග්‍රහකශීලී සවිය ශක්තිය එකතු කළ ඒ සුන්දර හදවත පිළිබඳව මතක් කරන්නේ මේ කටයුත්ත ඌරුගමුව පුරවරයට විඳින්න අවස්ථාව උදා කර දෙන්න ඔවුන් ලබා දුන්නු හයිය ශක්තිය නිසා. ඒ වගේම තිලින සර්විස් සෙන්ටර් අධිපති තිලින මින්සර් මහත්මයා තිලින සර්විස් සෙන්ටර් රත්මලේ ඔබ විශ්වාසයෙන් යුතුව රටවට යන වාහනයට සැබෑ නිවැරදි නඩත්තුව ලබා දෙන්න වාහනේ සේවා කරගන්න නිවැරදි ක්‍රමවේදයට තේබේ වාහනය නඩත්තු කරගන්න නම් නිවැරදි සේවා ස්ථානයක් ඔබ හඳුනා ගන්නට ඕනේ. එවැනි ආකාරයේ නිවැරදි සේවා ස්ථානයේ හැටියට අපිට හඳුන්වන්නට හැකියාව තිබෙනවා තිලින සර්විස් සෙන්ටර් රත්මලේ. ඉතින් අපි තිලින මින්සර් මහත්මයාවත් බොහොම ගෞරවණීයව සිහිපත් කරනවා. ඒ වගේම මේ ප්‍රසංගයට සුභාශිංසනය කර ආදරණීය හදවත් අතරේ අපි සිහිපත් කරන බොහොම ආදරෙන් ශ්‍රියා මෝටර්ස් අධිපති නුවන් කැලුම් මහත්මයා, ඒ වගේම ආරාධනා කේටරින් අධිපති මංජුල අබේසිරිවර්ධන මහත්මයා, ඒ වගේම ඉතාලියේ සේවයේ නියුතු ප්‍රබුද්ධ චතුරංග මහත්මයා මේ කටයුත්තට සුන්දර අවස්ථාවට මහඟි සවියක් ශක්තියක් එක්කාසු කළා. ඒ වගේම විදුලි අධිකාරී සනත් මහත්මයා ලබා දුන්නු සවිය අපි සිහිපත් කරන බොහොම ආදරෙන්. ඒ වගේම වෙළඳ ව්‍යාපාරික චන්දන රත්නායක මහත්මයා මේ සුන්දර සහෝදරත්වයේ රාත්‍රියට එක්කසු කරපු සුබ ප්‍රාර්ථනාව සවිය අපි ගෞරවණීයව සිහිපත් කරනවා. ඒ වගේම සමාජ ක්‍රියාකාරී නුවන් ශ්‍රීනාත් මහත්මයා මේ සුන්දර දැහැන වෙනුවෙන් සවිය එක්කසු කළ තවත් ආදරණීය හදවතක්. ඒ වගේම සමාජ ක්‍රියාකාරිණී සුජී නිල්මිනි මහත්මිය මේ සුන්දර අවස්ථාව වෙනුවෙන් ලබා දුන්නු සවිය අපි ගෞරවණීයවයි සිහිපත් කරන්නේ. ඒ වගේම මාර උරුගමුව මෙතොදිස්ත විද්‍යාලයේ සේවයේ නියුතු MAN දිල්ෂානි මහත්මිය ලබා දුන්නු ආශිර්වාදයක් අපි ගෞරවණීයව සිහිපත් කරනවා. ඒ වගේම මාලදිවයිනේ සේවයේ නියුතු HJ සුජිත් ධනංජය මහත්මයා ලබා දුන්නු සවිය ශක්තිය අපි ගෞරවණීයව සිහිපත් කරනවා. ඒ වගේම අපි මේ මොහොතේ සැපවෙනින සියලුම සම්භාවනීය ආරාධිත අමුත්තන්ට පැමිණ අසුන් ගන්නා හැටියට සිහිපත් කරන ගමන් ප්‍රසංගයට ආශිර්වාද එකතු කරනවා මාලදිවයිනේ සේවයේ නියුතු HJ සුජිත් ධනංජය මහත්මයා, ඒ වගේම කල්නේ ස්ටෝස් අධිපති එල් කොඩිතුවක්කු මහත්මයා මේ කටයුත්තට සවිය එක්කාසු කරනවා. කොළඹ කඩේ පියල් සංජීව මහත්මයා දික්වැල්ල කොළඹ කඩේ පියල් සංජීව මහත්මයා ලබා දුන්නු සවිය අපි ආදරෙන් සිහිපත් කරනවා. වගේම මහාචාර්ය බන්දුල ගමගේ මහත්මයා ලබා දුන්නු ඒ සවිය ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන ගමන් සමාජ ක්‍රියාකාරී සසන් දිවංකර මහත්මයා ලබා දුන්නු සවිය ශක්තිය අපි ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම අචිර දිල්හාර මහත්මයා, සමාජ ක්‍රියාකාරී හසිත් මදුශංක මහත්මයා, ව්‍යාපාරික දීපාල් කුමාර මහත්මයා ලබා දුන්නු සවිය ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම ටෙලිකොම් ආයතනයේ සේවයේ නියුතු තරණී අබේසූරිය මහත්මිය ලබා දුන්නු සවිය ආදරෙන් සිහිපත් කරන ගමන් සවුත් ඉංජිනේරියෙන් ඉසුරු ප්‍රභාත් මහත්මයා ලබා දුන්නු සවියත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ව්‍යාපාරික අචල ලක්මල් මහත්මයා මේ සුන්දර කටයුත්ත ලබා දෙන සවිය ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන ගමන් සංචාරක මාර්ගෝපදේශක අකිල නුවන් මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම අපි සිහිපත් කරන සංචාරක මාර්ගෝපදේශක අකිල නුවන් මහත්මයා, මනෝජ් අමර දසනායක මහත්මයා බොහොම ගෞරවණීයව සිහිපත් කරනවා. SML Construction Private Limited සුසන්ත කුමාර මහත්මයා ලබා දුන්නු සවිය අපි ආදරෙන් සිහිපත් කරනවා. කැලුම් විජේසිංහ මහත්මයා, ඒ වගේම බේකස් බයි සඳු මයුර විජේසිංහ මහත්මිය ලබා දුන්නු සවියත් අපි ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. මිහිරාන් කොළඹගේ මහත්මයා මේ සුන්දර සහෝදරත්වයේ රාත්‍රියට ලබා දුන්නු වටිනාකම ආදරෙන් සිහිපත් කරන ගමන් WA නොයල් මහත්මයා ලබා දුන්නු සවියත් අපි ආදරෙන් යුතුවයි සිහිපත් කරන්නේ. නාලක දේශප්‍රිය මහත්මයා, ඒ වගේම තාක්ෂණ නිලධාරී මංගල වර්ණ කුමාර මහත්මයා, ඒ වගේම අමිල දේශප්‍රිය මහත්මයා, ඇලාදර රිසෝට් අධිපති චාමික ඉහළවෙල මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් සිහිපත් කරන ගමන් චතුර භාෂණ දෙනිය හાર્ඩ්වෙයාර් මූකලන්ඩාය ලබා දුන්නු සවිය ආශිර්වාදයේ ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම දියත කොහුමෝල හා කොන්ක්‍රීට් වර්ක්ස් මහේෂ් කොඩතුවක්කු මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන ගමන් ජගත් රණවීර මහත්මයා ජගත් ස්ටෝස් රන්නාවල ලබා දුන්නු සවිය සිහිපත් කරමින් මුදිත ගුණවර්ධන මහත්මයා, ඒ වගේම චාමර අබේ ගුණතිලක මහත්මයා, බිහිරා කොමියුනිකේෂන් බිහිරා ගුණවර්ධන මහත්මිය බොහොම ආදරෙන් ගෞරවණීයව සිහිපත් කරනවා.
ටිරාන් මිහිර ගුණවර්ධන වගේම අසංක මංගල මහත්මයා පාරින්ද අබේවර්ධන මහත්මයා ලබා දුන්නු සවිය ආශිර්වාදය ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන ගමන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවයේ නියුතු ඩිලේෂ් නිශාමන් මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. නිශාන්ත කුමාර මහත්මයා, මාධව ගුණරත්න මහත්මයා, ව්‍යාපාරික මංජුල රණවීර මහත්මයා, විශ්‍රාමික මිනින්දෝරු නිලධාරී අනුර මොහොට්ටි මහත්මයා, නලින්ද කන්ස්ට්‍රක්ෂන් අධිපති නලින්ද සම්පත් මහත්මයා සහ එස්.ජී. දිනේෂ් මහත්මයා ලබා දුන්නු සවියත් අපි ආදරෙන් යුතුව ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම ප්‍රියන්ජිත් විජේසූරිය මහත්මයා, NSB බැංකු කළමනාකාරණී චමිරි සෙව්වන්දි මහත්මිය, ප්‍රසාද් ඇලුමිනියම් ආයතනයේ මහින්ද ප්‍රසාද් මහත්මයා, රදම්පොළ සංස කළමනාකාරණී නිලු එරංගා ලියන පතිරණ මහත්මිය, නුවන් සංජීව ගමගේ සහ ශිරෝමි හෙට්ටිආරච්චි යන නම් සඳහන් කරමින් ඔවුන් ලබා දුන්නු සවියත් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම නුවන් සංජීව සහ ශිරෝමි හෙට්ටිආරච්චි නඩතුර ව්‍යාපාරික එස්.කේ. දුමින්ද මහත්මයා, අනුර ඉන්දික හෙට්ටිආරච්චි මහත්මයා, සහන් තාරක විජේ ස්ටෝස් රදම්පල ලබා දුන්නු සවිය ආදරෙන් සිහිපත් කරනවා. පියුමල් සංජීව මහත්මයා, ශිහාන් වාශිත මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් සිහිපත් කරන ගමන් ලහිරු තිලාන් මහත්මයා රදම්පල, අජිත් කිත්සිරි මහත්මයා, ඒ වගේම ECU රෙන්ට් ඇන්ඩ් කා කැබ් සර්විස් උදාර මදුරංග මහත්මයා ලබා දුන්නු සවිය ආදරෙන් සිහිපත් කරනවා. ශෂි පැෂන් රදම්පල රූපා දර්ශනී මහත්මිය සහ කැලුම් වඩුගේ මහත්මයා ලබා දුන්නු සවිය ආදරෙන් සිහිපත් කරන ගමන් උදිත කුමාර මහත්මයා, නුවන් ගුණවර්ධන මහත්මයා, චමින්ද වීරසූරිය මහත්මයා, ඒ.කේ. මංගල මහත්මයා, ස්ටාර් රෙන්ටර්ස් නෙස්කැපේ සචින්ත හර්ෂයන් මහත්මයා, හරේෂ් මහත්මයා, සචින්ත හරේෂ් මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් සිහිපත් කරමින් රමේෂ් නාලක මහත්මයා, ඒ වගේම එච්.කේ. රාජසිංහ මහත්මයා, ගණේශ අමරසිංහ මහත්මිය, ආර්ථික සංවර්ධන නිලධාරී මංජු ප්‍රියන්ත මහත්මයා, ඒ වගේම දික්වැල්ල තේජාන් ස්ටුඩියෝ අධිපති දනුක චමිල් කුමාර මහත්මයා සහ සකිලා සදිනි මහත්මිය ලබා දුන්නු සවියත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම ප්‍රියන්ත කන්ස්ට්‍රක්ෂන් PMK ප්‍රියන්ත මහත්මයා, ඒ වගේම ජගත් ග්‍රයින්ඩින් මිල්ස් ජගත් වනිගනායක මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් සිහිපත් කරනවා. කුමාර වනිගනායක මහත්මයා, කුමාර ස්ටෝස් වලස්කල ලබා දුන්නු සවිය ආදරෙන් සිහිපත් කරමින් සිසුල අධ්‍යාපන ආයතනයේ ගණිත ආචාර්ය චමිල සුරංග මහත්මයා, උදාන ප්‍රියදර්ශන මහත්මයා, IM ධර්මදාස මොහොට්ටි මහත්මයා ලබා දුන්නු සවියත් ආදරෙන් සිහිපත් කරනවා. ඩිහාන් ගුණවර්ධන මහතා, රත්නායක හાર્ඩ්වෙයාර් අධිපති හරිඳු රත්නායක මහත්මයා, ව්‍යාපාරික රාණි වීරසූරිය මහත්මිය, ව්‍යාපාරික සිරිතුංග ගමගේ මහත්මයා, HK චමින්ද කුමාර මහතා, සන්ධ්‍යා කුමාරි මහත්මිය ලබා දුන්නු සවිය ආදරෙන් සිහිපත් කරනවා. නම් එකින් එක කියාවගෙන යද්දී කාලය ගත වෙනවා තමයි. හැබැයි මේ වගේ වැඩක් ලස්සනට ගලපන්න මූල්‍යමය හයියක් ඕනේ. ඒ මූල්‍යමය හයිය ඔබ නිර්ලෝභීව එකතු කළේ නැත්නම් මේක මෙවැනි තත්ත්වෙන් ඉදිරියට අරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසායි විනාඩි කිහිපයක් ඔබේ වටිනා කාලයෙන් අරගෙන මේ නම් එකින් එක සඳහන් කරලා ඔවුන්ට වටිනාකමක් ලබා දෙන්නේ. අපි තවත් සඳහන් කළ යුතු නම් මේ කටයුත්ත ලබා දුන්නු සවිය ශක්තිය අපි බොහොම ආදරණීයව සිහිපත් කරනවා. ඩිහාන් ගුණවර්ධන මහත්මයා, ඒ වගේම රත්නායක හાર્ඩ්වෙයාර් අධිපති හරිඳු රත්නායක මහත්මයා, ව්‍යාපාරික රාණි වීරසූරිය මහත්මිය, ව්‍යාපාරික සිරිතුංග ගමගේ මහත්මයා, HK චමින්ද කුමාර මහත්මයා, සන්ධ්‍යා කුමාරි මහත්මිය, JLA ලීලාරත්න මහත්මයා, DB රෂාන් ලක්පාල් මහත්මයා, නිශාන් පුතා එක දීවර යාත්‍රාවේ අධිපති WP දිලුම් දර්ශන මහත්මයා, ඒ වගේම කොරියාවේ සේවයේ නියුතු සුමිත් ගමගේ මහත්මයා, දීපාල් විතාන මහත්මයා ගමගේ ග්‍රැෆික් ඇන්ඩ් කොමියුනිකේෂන් අධිපති චාමිකර ජයශ්‍රී සංක මහතා ලබා දුන්නු සවියත් ව්‍යාදරින් තු සිහිපත් කරනවා. ක්‍රවුන් බේකර්ස් අධිපති ඔයින් රන්දු මහත්මයා, සමාජ ක්‍රියාකාරී සචින් ගමගේ මහතා, ව්‍යාපාරික ජනක ප්‍රසන්න මහතා, ව්‍යාපාරික ක්‍රිෂාන්ත සංජීව මහතා, සචින්ක මිරාන් මහතා, චානක ප්‍රදීප් මහතා, පානදුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චමිල් මදුශංක මහත්මයා මේ පුරවරේ හිතවතෙක් විදියට අපි සිහිපත් කරන ගමන් අපි මේ මොහොතේ ගෞරවණීයව සිහිපත් කරන මේ පුරවරේ හැමදාම නිතින්ම ඔබ සියලු දෙනාත් එක්කම සහෝදරත්වයෙන් බැඳුණු ආදරණීය සහෘද හදවතක් හිටපු අමාත්‍ය ගරු ඩලස් අල්හාප්පෙරු මෙතුමාගේ සම්ප්‍රාප්තියත් මේ මොහොතට සිදු වෙනවා. අපි එතුමා බොහොම ගෞරවණීයව පිළිගන්න ගමන් අපි මේ නම් එකින් එක සඳහන් කරමින් තව සුළු පිරිසයි අපි ඔවුන් පිළිබඳව සඳහන් කරමින් පහන් ප්‍රදීපයේ සඳහා ආරාධනා කරන්න සූදානම් වෙනවා. ක්‍රවුන් බේකර්ස් අධිපති ඔමිඳු රන්දු මහත්මයා, සමාජ ක්‍රියාකාරී සජිත් ගමගේ මහතා, ව්‍යාපාරික ජනක ප්‍රසන්න මහතා, ව්‍යාපාරික ක්‍රිෂාන්ත සංජීව මහතා,
සචින්ත මිරාන් මහතා, චානක ප්‍රදීප් මහතා, පාන්දුර පොලිස් ස්ථානාධිපති චමිල් මදුසංග මහතා, දැහැමි ධනුෂි මහත්මිය, පාර්ලිමේන්තු අපේක්ෂක යෝජී පාල්තු ලක්ෂ්මන් මහතා, බුරකන්ද රුවන් ලීමෝල අධිපති රුවන් මහතා, සන් ෆුඩ් රයිස් අධිපති කැලුම් විරාජ් මහතා, එවැගේම චන්දන මොහොට්ටි මහතා මේ සියලු දෙනා ලබා දුන්නු සවිය ශක්තිය එක්කයි මේ සහෝදරත්වයේ රාත්‍රිය වර්ණවත් රාත්‍රියක් ලෙසින් ඔබට තිල්න කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. එහෙනම් සහෝදරත්වයේ රාත්‍රිය ආලෝකමත් කරලා සුන්දර පහන් ප්‍රදීපේ පහන් සිලු එකින් එක දල්වලා සුන්දර රාත්‍රිය ඔබට පවරා දෙන්නටයි සූදානම් වන්නේ. අපි සුන්දර රාත්‍රියේ පහන් ප්‍රදීප එකින් එක ආලෝකමත් කරන්න අද දවසේ නම් සඳහන් කරමින් ආරාධනාව සිදු කරන අපේ ගෞරවනීය ආරාධිත අමුත්තන් පිළිබඳව සඳහන් කරන්නයි සූදානම් වෙන්නේ. මම මුලින්ම නම සඳහන් කළා. අපිට මේ පින්වන්ත මේ පින් භූමියට ආශිර්වාද ලබා දෙන්න අපි සියලු දෙනා වෙනුවෙන් මේ භූමියට වැඩම කළ හොඳ කටයුතු වලට හැමදාමත් හදවතින්ම ආශිර්වාද කරන අපේ ගෞරවනීය දික්වැල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති වැවරුකන්ල විද්‍යාතුංග පිරිවෙනෙහි පරිවේනාධිපති ශාස්ත්‍රපති ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති දන්දිනියේ ඥානානන්ද අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ පළමු ආරාධනීය වහන්සේටයි පළමු පහන් සිළු වෙනුවෙන් ඒ වගේම ගෞරවණීයව සිහිපත් කරනවා මේ පුරවරයේ හැමදාමත් සහෝදරත්වයෙන් හිටි සහෝදරත්වයෙන් හැමදාම මේ ආදරණීය හදවත් අතරේ දේශපාලන පක්ෂ ભેදයකින් තොරව හැමෝම එක්ක හැමදාමත් හොඳ මිත්‍රකමේ ගනුදෙනුවක් සිදු කරන අපේ මාධ්‍ය ශාස්ත්‍රය තුල හැමදාමත් ආදරය කළ ගෞරවනීය හිටපු අමාත්‍ය ඩලස් අල්හප්පෙර මැතිතුමනි අපි ඔබතුමන්ටත් ගෞරවණීයව ආරාධනා කරන පහන් සිළු ආලෝකමත් කිරීමේ අවස්ථාවට සම්බන්ධ වන්න. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මැතිතුමනි ඔබතුමන් බොහොම ගෞරවණීයව මේ භූමියට පිළිගන්න ගමන් ඔබතුමන්ටත් අපි ආරාධනා කරනවා පහන් සිළු ආලෝකමත් කිරීමේ අවස්ථාවට එකතු වන්න. ඒ වගේම සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසන ප්‍රධාන සංවිධායක චතුර ගලප්පත්තේ මැතිතුමනි අපි ඔබතුමන්ට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් මේ වටිනා කමින් යුතු කටයුත්තට අපි දන්නවා පක්ෂ ભેදයකින් තොරව හැමදාම අපිත් සමග මිත්‍රත්වයෙන් ගනුදෙනුවක් කළ ආදරණීය කල්න මිතුරෙක් ඔබතුමන්ටත් ආරාධනා කරනවා පහන් සිළු ආලෝකමත් කිරීමේ අවස්ථාවට එකතු වන්න. ඒ වගේම ජාතික ජන බලවේගයේ දෙවිනුවර ආසන ප්‍රධාන සංවිධායක රුවන් වික්‍රමාරච්චි මැතිතුමනි ඔබතුමන්ටත් අපි ගෞරවණීයව ආරාධනා කරනවා එකතු වන්න පහන් සිළු ආලෝකමත් කිරීමේ ගෞරවනීය අවස්ථාවට. ඒ වගේම සමගි ජන බලවේගයේ වැලිගම ආසන ප්‍රධාන සංවිධායක රිහාන් ජයවික්‍රම මැතිතුමන්ට බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා පහන් සිළු ආලෝකමත් කිරීමේ අවස්ථාවට එකතු වන්නට. ඒ වගේම සමගි ජන බලවේගයේ හක්මන ආසන ප්‍රධාන සංවිධායක රංජිත් මුණසිංහ මැතිතුමනි ඔබතුමන්ට අපි ගෞරවණීයව ආරාධනා කරනවා පහන් සිළු ආලෝකමත් කිරීමේ අවස්ථාවට අපත් සමගින් එකතු වන්න. ඒ වගේම මේ සුන්දර ආදරණීය ගෞරවනීය කටයුත්තට ආරක්ෂාවේ සහතිකය ලබා දීලා සාමකාමීව සුන්දර ප්‍රසංගයක් විඳින්න අවස්ථාව ලබා දෙන දික්වැල්ල පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් බොහොම ගෞරවණීයව සිහිපත් කරන ගමන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙනවිරත්න මැතිතුමන් අපි නම සඳහන් කරමින් එතුමා පිළිබඳව සිහිපත් කරමින් එතුමාව නියෝජනය කරමින් අපි වේදිකාවට ආරාධනා කරනවා ස්ථානාධිපති පරිපාලන අංශය දික්වැල්ල පොලිස් ස්ථානය චතුරංග මහත්මයාට පොලිස් පරීක්ෂක චතුරංග මහත්මයාට බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා පහන් සිළු ආලෝකමත් කිරීමේ අවස්ථාවට වේදිකාවට ගොඩවන්නට. ඒ වගේම මේ රදම්පොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය ක්‍රීඩා පිටිය මේ ප්‍රසංගය සඳහා ලබා දෙන්නේ ලොකු විශ්වාසයකින් මේ ගමේ තරුණ තාරුණ්‍යයට හයියක් දෙන්න ඕන කියලා හිතලා විශ්වාසයෙන් මේ වේදිකාව තරන්නට සුන්දර ප්‍රසංගයක් අපට දකින්නට විඳින්නට මේ ක්‍රීඩා පිටිය ලබා දෙන්න ලොකු කැපකිරීමක් කළ විද්‍යාලයේ විදුහල්පත්තුමිය බොහොම ගෞරවණීයව ඔබතුමිය සිහිපත් කරමින් ආරාධනා කරන වේදිකාවේ පහන් සිළු ආලෝකමත් කරන්න රදම්පොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය චම්පිකා යාපා මැතිණියනි ඔබතුමියට බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා පහන් සිළු ඒකාලෝකමත් කරන්න. ඒ වගේම රදම්පොළ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සවින්‍යා හතරසිංහ මහත්මිය සවින්‍යා හතරසිංහ මෙතනිය බොහොම ගෞරවණීයව අපි ආරාධනා කරනවා පහන් සිළු ආලෝකමත් කරන්න. ඒ වගේම සංගීත ප්‍රසංගය සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වූ මිරිස් බේමෝන් රෙස්ටොරන්ට් අධිපති අජිත් වසන්ත මහත්මයා සහ නදීකා මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරනවා පහන් සිළු ආලෝකමත් කරන්න. ඒ වගේම රත්මලේ තිලින සර්විස් සෙන්ටර් අධිපති තිලින මින්සර මහත්මයාට ඒ වගේම සමාජ ක්‍රියාකාරී නුවන් ශ්‍රීනාත් මහත්මයාට විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරී සනත්
කුමාර මහත්මයාට, ව්‍යාපාරික චන්දන රත්නායක මහත්මයාට, එවැගේම ව්‍යාපාරික සුසන්ත දේශප්‍රිය මහත්මයාට, සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසන කැඳවුම්කරු අමිල සම්පත් මහත්මයාට, අභිනව නිවහල් පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරණයේ අපේක්ෂක යෝජී පාලිත ලක්ෂ්මන් මහත්මයාට, එවැගේම ජාතික ජනබල වේගයේ කොට්ටාස් සම්බන්ධීකරණ කාරක අනුර ඉන්දික මහත්මයාට, එවැගේම නීතිඥ ගණේෂා අමරසිංහ මහත්මියට, ශ්‍රියා මෝටර්ස් අධිපති නුවන් කැලුම් මහත්මයාට, ආරාධනා කේටරින් අධිපති මංජුල අබේසිරි වර්ධන මහත්මයාට, ව්‍යාපාරික පියල් සංජීව මහත්මයාට, මාර ඌරුගමුව මෙතොදිස්ත විද්‍යාලයේ සේවයෙන් යුතු MAN දිල්ෂානි මහත්මියටත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. ව්‍යාපාරික රෝහණ ඉහළවෙල මහත්මයාට, තාක්ෂණික සේවා නිලධාරී මංගල වර්ණ කුමාර මහත්මයාට, විශ්‍රාමලත් සංගීත ආචාර්යනී වජිරා මල්කාන්ති මහත්මියට, ඌරුගමුව අපි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සාමිනිසුරු මෛත්‍රීපාල මොහොට්ටි මහත්මයාට ගෞරවණීයව ආරාධනා කරනවා. ඌරුගමුව අපි සංවිධානයේ ලේකම් ක්‍රිෂාන්තිකා කමරුගමුව මහත්මිය, සමාජ ක්‍රියාකාරිණී සුජී නිල්මිනී මහත්මිය, ව්‍යාපාරික සුමිත්‍රා වීරසූරිය මැතිණිය සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මේ සියලු කටයුතු එක්තැන් කරලා ගලපලා සංවිධානය කරන අපේ ප්‍රධාන සංවිධායක ධූරය හොබවන අපේ ආදරණීය හිතවතා බොහොම ගෞරවණීයව මතක් කරනවා නිපුන් ගුණවර්ධන, ඔබට අපි ආරාධනා කරනවා ඔබේ මිතුරු කැල නියෝජනය කරන්න, මේ සියලුම සම්භාවනීය අමුත්තන් වේදිකාවට කැඳවාගෙන එන්න අපි ආරාධනා කරනවා. වේදිකාවේ ඉදිරියට ගිහිල්ලා මේ සියලු සම්භාවනීය අමුත්තන් වේදිකාවට කැඳවන අතරේ හසිත් මදුසංක, එවැගේම ව්‍යාපාරික සරත්පාල වික්‍රමසිංහ මහත්මයාට, එවැගේම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් නදීක් රංගන අපේ ආදරණීය සුන්දර හදවතට ආරාධනා කරනවා වේදිකාවට ගොඩවන්න, මේ සුන්දර කටයුත්ත වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න. ඔබ සියලු දෙනාටම සිහිපත් කරනවා ඔබ පැමිණියේ මේ වටිනාකමකින් යුතු කටයුත්තට ආලෝකයක් දෙන්න. මේ පහන ගැන කියන්න වෙනම දෙයක් තියෙනවා. මේ දැල් වෙන්නේ සහෝදරත්වයේ රාත්‍රියේ සුන්දර ආලෝකය. ඒ වගේම අපි ප්‍රසංග වේදිකාවලට නිතර දෙවිල සහභාගී වන සංවේදකයෙකු විදියට මෙවැනි පහනක් දකින්නේ හරි අඩුවෙන්. ඌරුගමුව පුරවරයට නම් මෙය අරුමයක් නෙවෙයි. මේ නිර්මාතෘ අපි ආදරය කරන කලාකරුවා ප්‍රියංකර ගමගේ අපි ආදරණීය කලාකරුවා ආදරණීයව සිහිපත් කළා. ඔහුට ආරාධනා කරනවා පැමිණෙන්න මේ සුන්දර මොහොතට. මොකද කලාකරුවෙක් විදියට මේ සුන්දර මහඟි නිර්මාණය බොහොම වටිනාකමක් මේ වේදිකාවට එක් කර තිබෙන නිසා. වගේම බොහොම ගෞරවනීය ආරාධනාවක් සිදු කරනවා හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී සුසිල් ගමගේ මහත්මයාණනි, ඔබතුමන්ට අපි බොහොම ගෞරවණීයව වේදිකාවට ආරාධනා කර සිටිනවා. මේ සුන්දර රාත්‍රිය වෙනුවෙන් පහන් සිළු ආලෝකමත් කරන්න ඔබතුමා මේ පුරවරයේ ආදරණීය සෞහෘද හදවතක් විදියට
ගෞරවණීය ආරාධනා කරන වේදිකාවට ගොඩ වන්නට. ජේෂ්ඨත්වයට මුල් තැන දීලා මේ පහන ආලෝකමත් කරන්න විශාල නම් ප්‍රමාණයක් කියවීම තුළින් බලාපොරොත්තු වන්නේ. හැමදාමත් නිවැරදි දෙයට නිවැරදි විදියට හයිය දෙන මේ පිරිසට ලබා දිය යුතු ගෞරවය ලබා දීම. මම දන්නේ ඒ ගෞරවය උරුගම අපේ සුන්දර කාරුණ්‍යයේ සංවිධාන ශක්තිය තුළින් නිජතින්ම මේ පුරවරයට වෙනවා. වෙනසින් පහන් සිළුවෙන් පහන් සිළුව ආලෝකමත් වෙද්දී මේ සුන්දර පහන් වැට මෙලෙසින් වේදිකාව මත නිර්මාණය කරලා මේ පහන් ප්‍රදීපේ ආලෝකය දැල්ුණා වගේ මේ සුන්දර රාත්‍රිය ආලෝකමත් වේවා. මේ උරුගම පුරවරය ආලෝකමත් වේවා කියන ප්‍රාර්ථනාවයි අපි මේ මොහොතේ සිදු කර ලබන්නේ. මම ඔබට මීට කලිනුත් මතක් කරා. අපි ලංකාව පුරා මෙවැනි ප්‍රසංග වේදිකාවන් වලට සහභාගී වෙද්දී ප්‍රසංග වේදිකාව අමතන්න සංනිවේදක විදියට නිවේදන ශිල්පින් විදියට අපිට දකින්න ලැබෙන පහන් ප්‍රදීප තියෙනවා. එක්කෝ අපි පිත්තල පහනක් එහෙම නැත්නම් මේ කුමක් හෝ ආයතනකින් ගෙනල්ලා සරසපු පහනක්. හැබැයි මෙවැනි ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරපු කැටයම් මෙවැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කරපු පරිසරයට කිසිම හානියක් නොවන විදියට නිර්මාණය කරපු පහන් හමු වෙන්නේ හරි අඩු වෙන්නේ. මම මීට වසර දෙකකට පෙර සහෝදරත්වයේ රාත්‍රිය අංක 1 ප්‍රසංගයට සහභාගී වෙද්දී මතක් කරා මේ පහන් ප්‍රදීපය ගැන. මොකද ආඩම්බරෙන් කතා කරන්න ඕනේ ලංකාවේ කොතැන ගියත් තමන්ගේ නම අනන්‍යතාවයක් විදිහට සටහන් කරගත්තු
සුන්දර චරිතයිනෝ මේ පුරවරේ එවැනි චරිතයක් විදියට අපේ ආදරණීය ප්‍රියංකර ගමගේ කලාකරුවා තමයි මේ පහන නිර්මාණය කළේ මේ වේදිකාව මත අපි ඔහු පිළිබඳවත් බොහොම ආදරණීයවයි සිහිපත් කරන්නේ. එනම් ඒ මතක් කිරීම සිදු කරන ගමන් සුන්දර සහෝදරත්වයේ රාත්‍රිය අද දවසේ මෙලෙසින් ඔබට තිල්න කරන්නට සුන්දර සහෝදරත්වයේ රාත්‍රිය මෙලෙසින් ඔබේ හදවතට අරගෙන එන්නට මේ දෙවන්ත සංවිධාන ශක්තියට හයිය ලබා දුන්නෝ අපේ පුරවරයේ ඉන්න ඔබේ පුරවරයේ ඉන්න ආදරණීය හදවත් ආයෙත් මතක් කරන්නේ ඔවුන්ගේ හයිය නැත්තම් මේ සුන්දර ප්‍රසංගය මේ තරම් ලස්සනට හැරට කරගෙන යන්න බැරි වෙනවා. මොකද අද කාලේ හැමදේම රුපියල් සතවලෙන් ලොකු වටිනාකමක් ගෙන එනවා. හැමදේටම ලොකු වියදමක් යනවා. ඒ වියදම ඒ විදියට යද්දී ඒක ආවරණය කරගන්න ප්‍රවේශ පත්‍රයක් විකුණලා විතරක් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රවේශ පත්‍රයකට එහා ගියපු වටිනාකමක් ලබා දෙන්න මේ කටයුත්ත වෙනුවෙන් ලබා දුන්නු හයිය ඔබ මේ සංවිධාන ශක්තියට ලබා දුන්නු ආශිර්වාදය ආදරෙන් සිහිපත් කරන ගමන් ප්‍රධාන අනුග්‍රහක සීලී සවිය ලබා දුන්නු බේමූන් හොටෙල් අධිපතිතුමන් අජිත් වසන්ත මහත්මයා බේමූන් හොටෙල් මිරිස්ස අධිපති අජිත් වසන්ත මහත්මයා ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන්නේ ප්‍රධාන බර කරඩ අරගෙන නිපුන් ගුණවර්ධන අපේ ආදරණීය සුන්දර හදවතට ලබා දුන්නු සවිය ශක්තිය සිහිපත් කරමින් ඒ වගේම අද මේ මොහොතේ බොහොම ආදරණීය තවත් සිහිපත් කිරීමක් කරනවා තිලින සර්විස් සෙන්ටර් අධිපති තිලින මින්සර් මහත්මයා ඔබේ වාහනේ සේවා කර ගැනීමට සර්විස් කර ගැනීමට යායුතු විශ්වාසනීය තැන රත්මලේ තිලින සර්විස් සෙන්ටර් අධිපති තිලින මින්සර් මහත්මයා ලබා දුන්නු සවිය ශක්තිය ආදරයෙන් ගෞරවයෙන් මේ කටයුත්තේදී අපි සිහිපත් කරමින් තමයි සුන්දර රාත්‍රියේ ඔබට මේ සියලු බලාපොරොත්තු තිලින කර දෙන්නට සූදානම් වෙන්නේ. එනම් හරියටම තව මිනිත්තු 10කට ආසන්න කාලයකින් රාත්‍රී 9ට අපි ප්‍රසංගය පවරා දෙන්න සූදානමින් ඉන්නවා අපේ ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත සංගීත කණ්ඩායමත් එක්ක. ඊට මත්තෙන් අපි සිහිපත් කළ යුතු සිහිපත් කිරීම කීපයක් තිබෙනවා. ඒ තමයි සුන්දර රාත්‍රිය දකින්න නරඹන්න පැමිණෙන ඔබට ආරක්ෂාවේ සහතිකය ලබා දීලා සුන්දර රාත්‍රිය විඳින්න වින්දනීය දහනක් බවට පත් කරගන්න විශ්වාසයෙන් යුතුව අවස්ථාව ලබා දෙන දික්වැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙනවිරත්න මහත්මයා ඒ වගේම ස්ථානාධිපතිතුමන් අද දවසේ මේ කටයුත්තේ මේ ස්ථානයේ රැඳී සිටින පරිපාලනාංශයේ ස්ථානාධිපතිතුමන් පොලිස් පරීක්ෂක චතුරංග මහත්මයාත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුතුවයි සිහිපත් කරන්නේ. ඒ වගේම පුරවරේ ව්‍යාපාරික සහ මේ පුරවරේ ආදරණීය හිතවතුන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ලබා දුන්නු සවිය ශක්තිය ඒකරාශී කරගෙන පවත්වන මේ සුන්දර ප්‍රාසංගික අත්දැකීමට අද දවසේ ආරාධිත අමුත්තන් විදියට සහභාගී වෙලා මේ සුන්දර කාර්යයට වටිනාකමක් එක් කරන්න පැමිණි ඔබ සියලු දෙනාටම අපි හදපිරි ගෞරවය පුර කරන්නේ අපේ ආදරණීය හදවත් වලින් ලැබෙන ආදරණීය ප්‍රශංසාවත් එක්ක. ඒ වගේම මේ සුන්දර කටයුත්තට අද දවසේ මීට මොහොතකට කලින් සපමින නික්ම ගිය ආදරණීය හදවත් අපි සිහිපත් කරන මේ මොහොතේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් දේශපාලඥයෙක් විදියට පමණක් නෙවෙයි කලාකරුවෙක් විදියට තාරුණ්‍යයත් එක්ක බොහොම ආදරෙන් ගත කරපු ආදරණීය සුන්දර හදවත මලින්දු ගජදීර මහත්මයා මේ මොහොතේ මේ අවස්ථාවේ නොහිටියත් එතුමා සන්ධ්‍යා භාගයේ මේ කටයුත්තට සහභාගී වෙලා ආශිර්වාද ලබා දීලා මේ ස්ථානයේ නික්ම ගියා. අපි එතුමා පිළිබඳවත් බොහොම ආදරෙන් ගෞරවයෙන් යුතුවයි සිහිපත් කරන්නේ. මේ සියල්ල මනවින් සංකලනය කරලා සම්බන්ධීකරණය කරලා සුන්දර ප්‍රසංගයක් ඔබට පවත්වද්දී ප්‍රවේශ පත්‍රයක් ලබා දෙනවා ඔබට සාධාරණ මුදලකට. මොකද ඒ ප්‍රවේශ පත්‍රයේ ඔබ ප්‍රවේශ පත්‍රයක් ඔබ මේ ඉදිරිපස කුටියෙන් අරගෙන මේ ස්ථානට එද්දී ඒක මේ කටයුත්තට ලැබෙන ලොකු හයියක්. මොකද ඔබට එය මුදලක් වෙන්නට පුළුවන්. නමුත් එවැනි මුදලක් එකතු වෙලා තමයි දෙවන්ත කාරණාවක් වෙච්ච මේ සියලු කටයුතු සම්පූර්ණ වෙන්නේ පරිපූර්ණ වෙන්නේ. එහෙනම් ඒ සියල්ල එලෙසින් මතක් කරන ගමන් අද දවසේ ඔබ දකින්න ප්‍රසංගය සජීවීව දකින්න අවස්ථාව ලැබෙනවා. ඔබ මුහුණපොත පරිශීලනය කරන කෙනෙක් නම් ඔබට සජීව දකින්නට අවස්ථාව ලැබෙනවා. සම්පත් වීඩියෝ ටීම් බලපිටිය බලපිටිය සම්පත් වීඩියෝ ටීම් Facebook පිටුව ඔස්සේ සජීවීව මේ රාත්‍රියේ මේ ප්‍රසංගය ඔබට දකින්න අවස්ථාව උදා වෙනවා. කැමරාකරණය කරලා කැමරා කාචයට සුන්දර ප්‍රසංගය නතු කරගෙන අද ලංකාවේ ප්‍රවීණ දෙවන්ත ඕනෑම කාර්යයක් හරිහැටි ඉටු කරන අපේ බලපිටිය සම්පත් වීඩියෝ ටීම් අපේ කැමරා කාච ඔස්සේ මේ ප්‍රසංගය සජීවී පටිගත කිරීමක් සිදු කරන බවත් බොහොම ආදරණීයව සිහිපත් කරනවා. ඒ වගේම මේ
සියලු දේවල් මනවින් කළමනාකරණය වෙද්දී අපේ ඉන්දු ඉවෙන්ට් මැනේජ්මන්ට් වටාවරණ වේදිකාව මනවින් ඉදි කරලා තියෙද්දී අපි ලේසර් සවුන්ඩ්ස් බොහොම ආදරණීයව සිහිපත් කරනවා. සුන්දර ප්‍රසංගය ඔබේ දෙසුවන්පත් අතරට එන්නේ ලේසර් සවුන්ඩ් ශබ්ද පරිපතේ ඔස්සේ. එහි ශබ්ද පරිපාලකතුමන් හඬ සුසර කරන ආදරණීය සහෘද හදවත සමීරත් බොහොම ආදරණීයව සිහිපත් කරලයි ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සියලු දේ මනවින් කළමනාකරණය වුණු, සියලු දේ මනවින් සංකලනය වුණු සුන්දර සහෝදරත්වයේ රාත්‍රිය ආරම්භ කරන්නට මියසි බල ඇනියට ආරාධනා කරන්නයි සූදානම් වන්නේ. මම දන්නේ වේදිකාවේ නිවැරදි කළමනාකරණය, ඒ වගේම ප්‍රසංගයක් සංවිධානය කිරීමේදී නිවැරදි කළමනාකරණයක් තුළ සිදුවිය යුතු පළවෙනිම කාරණය තමයි නිවැරදි වේලාවට ප්‍රසංගය ආරම්භ කිරීම. නිපුන් ගුණවර්ධන සංවිධාන ශක්තිය ඌරුගමු අපි ඒ සංවිධාන ශක්තියට නායකත්වය ලබා දෙන නිපුන් ගුණවර්ධනගේ හිතේ තිබිච්ච පළවෙනිම බලාපොරොත්තුව තමයි කියපු වෙලාවට හරි වෙලාවට ප්‍රසංගය ආරම්භ කළ යුතු කියන බව. ඉතින් අපි තවත් මිනිත්තු 3කට ආසන්න කාලයක් තිබෙන්නේ රාත්‍රී 9 වෙන්න. 9ට සංගීත කණ්ඩායම වේදිකාවට කැඳවනවා. නිවැරදි කළමනාකාරීත්වය තුළ සිදුවෙන නිවැරදිම කාරණය තමයි එය. එහෙනම් අපි සුන්දර ආදරණීය වින්දනීය දැහැනට සුන්දර සංගීත කණ්ඩායමට ආරාධනා කරන්නයි සූදානම. අපේ වේදිකාවෙන් ඔබේ හදවත් වලට ගයන්නට වයන්නට, ඒ වගේම ලංකාවේ ඒ කොන මේ කොන සිව් කොන ඉල්ලන සුන්දර ආදරණීය ගීතරු රසක් අද වේදිකාවේ සිට ඔබට ගයන්න නියමිත බවත් අපි ආදරෙන් සිහිපත් කරලා සුන්දර ආදරණීය රාත්‍රිය වර්ණවත් කරන්න ගීතරු රසක් පායන්න නියමිත බවත් සිහිපත් කරලයි අපි මේ කටයුත්ත ඔබට ආරාධනා කරන්නේ බාර ගන්නට. ඒ වගේම ආයත් සිහිපත් කළ යුතු කාරණාවක් තිබෙනවා. මේ භූමිය රදම්පල ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩා පිටිය. මේ ක්‍රීඩා පිටිය මේ ගමේ තාරුණයට මේ කටයුත්ත ලබා දෙන්න කොයිතරම් විශ්වාසයක් තිබිය යුතුද? ඒ විශ්වාසය නිවැරදිව කැළතුණු තැන ගැළපුණු තැන තමයි හරි විශ්වාසයකින් යුතුව කටයුත්ත සුන්දරව ගලාගෙන යන්නේ. ඒ නිසා අපි ගරු විදුහල්පතිතුමිය ගෞරවණීයව ආයතතාවක් ශීර්ෂ ප්‍රණාමකව සිහිපත් කරන මොකද ඔබතුමිය විශ්වාසයෙන් මේ ක්‍රීඩා පිටිය ලබා දෙන්න කැපකිරීමක් නොකළා නම් අපිට මේ සුන්දර ප්‍රසංගය මේ භූමිය තුල නොතිබෙන්නට තිබුණා. මේ ඌරුගමුව පුරවරේ ඔබට මෙවැනි වින්දනීය දැහැනකට සමවදින්නට අවස්ථාව නොලැබෙන්නට තිබුණා. එහෙනම් ඒ සියල්ල පිළිබඳව ආදරයෙන් ගෞරවයෙන් යුතුව සිහිපත් කරලා සුන්දර මියසි රාත්‍රිය ඔබට පවරන්නටයි සූදානම් වන්නේ. එනම් සුන්දර වින්දනීය රාත්‍රිය ඔබට පවරන, ඔබට හිමි කරන යුගයේ පෙරලිකාරීන්ට වේදිකාව බාර කරන්න මම හිතනවා මේක තමයි නිවැරදිම වෙලාව. සියලු දේ බලපිටිය සම්පත් ලයිව් වීඩියෝ කැමරා කාචේ සටහන් වෙදී ලංකාව අද්විතීය සංගීත චාරිකාව තුළ ජයග්‍රහණය කළ සුන්දර ආදරණීය මියසි බලඇණිය වේදිකාවට කැඳවන්නයි සූදානම් වන්නේ. එදා ෂායි ෆිල්ම් සින්දු කාමරේ වේදිකාව එක රාත්‍රියක් තුළ ජයග්‍රහණය කරලා මුළු ලංකාවම කතා බහ කරන සංගීත කණ්ඩායම අද්විතීය සංගීත කණ්ඩායම බවට පත්වන්නට මේ පෙරලිකාර සංගීත කණ්ඩායමට හැකියාව වරම උදා වුණා. උපන් බිමේ නම අරගෙන ලක් දෙරණ පුරා ලක් දෙරණ එපිට ශ්‍රී ලාංකීය හදවත් වලට සංගීතය සපයලා බොහොම ආදරයෙන් ඔවුන්ගේ හදවත් තුළ ලැබුම් ගන්නට මේ සංගීත කණ්ඩායමට හැකියාව ලැබුණා. දින පුරා සංගීතයට ලැබෙඳි සබැදියන්ගේ හදවත් වලට සංගීතේ සුමధుර මාත්‍රා බොහොම සීරුවෙන් තිල්න කරලා වේදිකාව මතින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් යෞවනයේ ආකර්ෂණීය පෙරලිකාර සංගීත කණ්ඩායම නිවැරදි දේ හරියට ගලපන නිසාවෙන් තාරුණ්‍ය ඒ විතරක් නෙවෙයි පුංචි මහලු මේ සියලු දෙනාගේම ආදරය එක ලෙස ලබාගත් ලංකාවේ ආදරණීයම සංගීත කණ්ඩායම තමන්ගේ දින කැලෙන්ඩරේ සෑම දවසක්ම ප්‍රසංග වලට වෙන් වෙලා ලංකාවේ අතිදක්ෂ කාර්ය බහුලම සංගීත කණ්ඩායම බවට මෑත කාලේ පත්වෙච්ච ඔබ ආදරණීය සංගීත කණ්ඩායම
එනම් ඔබට ගයන්නට ඔබට වයන්නට සංගීතයේ රාව හදවත තවරන්නට ආරාධනය වේදිකාව ගුවන්විදුලිය අන්තර්ජාලය මේ සියල්ල එකලෙස ජය ගනිමින් ගමේ නම ලොවේ පැතිරු අමිත් ගයාශාන් ප්‍රධාන ඇම්බිලි පිටිය ඩිලයිටඩ් සහෝදරත්වී රාජ්‍යයට
හරෝ හරා ගෝවින්දා කුල කොත්ත සජායින්නයි අපේ මොදල් වාගෙන දැල්ලි ප්‍රේමගිනි අමුලංජයි එතේ කමතේ පෙතේ මතින් ලොයේම දුක් දුරු එන්නයි අප සුරිඳුනි මෙතේ බලෙන් සබාදහම සුරාකින්නයි හරෝ හරා 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 මං පෙන්සන රන්දෙවලට වඩින දෙවිදු සතහට සත සලසා කැබිලෙත්තට වඩින දෙවිදු මෛරා පිටවාහන සක්වල සැරි සරණ දෙවිදු ඔහොත් නගා වැඳ පල්ලා සුබාදහමේ අපේ දෙවිදු ඔහොත් නගා වැඳ පල්ලා සුබාදහමේ අපේ දෙවිදු හරෝ හරා 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 දෙවියන් පුදමින් සහෝදරත්වයේ රාත්‍රියට ඩිලයිටඩ් නාදය එකතු වෙද්දී වේදිකාවයි ප්‍රේක්ෂකයයි යා කරන පාලම තනන හිතවතා වේදිකාවට අරගෙන ඇවිල්ලා සුන්දර රාත්‍රිය නියම විදියට වාර කරන්නයි සූදානම් වෙන්නේ. ඇඹිලිපිටිය ඩිලයිටඩ් ලංකාවේ කොහේ ගියත් ලෝකේ කොහේ ගියත් සංගීතේ රස කලතා හරි විදියට එය ගලපා ඔබට දෙන ආදරණීය හිතවතා ආරාධනා කරන වේදිකාවට ඇඹිලිපිටිය ඩිලයිටඩ් රජගමනේ කතාකාරයා හර්ෂ මිද්දනිය ආදරෙන් වේදිකාව ඔබට ආශුභව රතම්පොළ රයිට් අපි බලන්න අපේ අම්මා තාත්තා අයියා කනාගේ මල්ලි ආච්චි සිය නැත්ත බනත්ත කිත්ත කිරිකිත ගොඩක් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අපි අඳුන්වලා දුන්නේ අපි ගොඩක් ආදරය කරන කලාපවුලේ හැමෝම ගොඩක් ගරු කරන ආදරණීය විදන ශිල්පියෙක්. ඉතින් විටක ගොඩක් ලොකු සහෝදරයෙක් වගේ මට දැනෙනවා. ඉතින් අපිට ගොඩක් සමීපයි. ඉතින් ආදරෙන් මතක් කරනවා අපේ සමීර කස්තුරේ ආරංචි ගොඩක් ස්තුතියි. ඒ වගේම වෙලස්සන ප්‍රසංගය අද ගෙන එන ඕගොල්ලෝ වෙනුවෙන් අද උරුගමුව අපි අපේ සෙට් එක ඉතින් හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ දෙකම ප්‍රධාන සංවිධායකතුමා අපේ නිපුන් ගුණවර්ධන ආදර සිහිපත් කරනවා. ඒ දෙකම දික්වැල්ල පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් ගොඩක් ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කළා. අද ඕගොල්ලන්ත් එක්ක එකතු වෙලා ඉන්නවා අපි බලපිටිය සම්පත් වීඩියෝ ටීම් එකත්. ඉතින් මේ ප්‍රසංගය ඉස්සරහට ඔයගොල්ලන්ට නැවත බලන්න පුළුවන් අපි අතිදක්ෂ ආදරණීය වීඩියෝ ටීම් එකක් අත්වල බැඳගෙන ඉන්නවා. ලෙස සවුන්ස් හැමදාමත් එදත් අදත් හැමදාමත් ඉස්සරහටත් අපිත් එක්ක ආදරෙන් අතර ඉන්න ආදරේ සවුන්ස් සෙටප් එක මේ හැමෝටම පොඩියක් සාදර දෙමු නේද රතම්පල. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. එහෙනම් ඉස්සෙල්ලම පොඩි ප්‍රශ්නයක් අහනවා. කොල්ලෝ රතම්පල කතා කරන්න පුළුවන් සද්ද තියෙන කොල්ලෝ ඉන්නව නේද? නැද්ද? ඉන්නවනම් කෑ ගහලා කියන්නකො මල්ලි ඉන්නවා කියලා. ඉන්නව නේද? රයිට්. අපිට වැඩිම ආදරය කරන්නේ නංගිලාද අක්කලාද? කවුද? ඇන්ටිලා නෙමෙයි. අපිට වැඩිම ආදරය කරන්නේ නංගිලාද අක්කලාද? ඔව් අක්කලා. හරි. එහෙම කියද්දි මට හිතෙනවා මේ ලව් සයිකෝ නෝ ස්ටොප් එක දෙන්න අද රතම්පලට ආදරෙන්. මගේ සිත පාළු වේදමා නුඹ ඈත ගියද නොයන ලෙසට කුම වේරු ඡායා ජීවිතේ
පතා ආදරෙන් මටත් ඇනේ මම රැවටුණා කියා මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා සිත පාළු වේදමා ඔබ තුල යන්න යාවි මේ සිතින් බැලි ආදරේ දමා කාරණා කිමයි කියන්නේ පාරණාමේ මා කලින් අපි ආදරෙන් සිටියේ ඔබේ ගසරල් නිදින්නේ දමා පාරණා කිමයි කියන්නේ පාරණාමේ මා කලින් අපි ආදරෙන් සිටියේ ඔබේ ගසරල් ඔබේ සංගමා ආදරේ සංගමා මගේ සිත පාළු වේදමා ඈත ගියද නොයන ලෙසක කොණු බේරු ඡායා අඳගෙන පෙනුමට හිටියට දැන් කාලේ කරන පෙනුමට පිළිවෙලකට හිටියට වකඩ වාගේ කටවම් ගාගෙන මූණේ විච්චුරන මලමිනි වාගේ සුදු වීගෙන කරුමෙට රැවටිලා අහුවලා බැදගත් පොති කන වෙන්නේ අඬ අඬ පපඩම් 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 ඩම් 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 ලෝරි බොඩි වාගේ තඩි ලොකු බඩගෙඩි අති පැණි කොමඩුව වාගේ තෙල්ලු කම කටු වාගේ පොඩි කුසුමිටි වාගේ හැටියට කටු පොඩි ඇති කෙල්ලු කාලේ පොට කටවැඩි ලොකු කම තද තම ඇති සුදු සහද කෙල්ලු ලොකු තඩි කටු පොඩි කාලු සුදු උසමිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් නෙමෙයි මුන්ට පොඩ්ඩක් වොට්‍රැක් සයිකෝ කල්ගේ බානේ මුළු දවසම ඉස්සරහා කැමරාවක පින්තූර ගානේ කමකට සුදු පිය කියන අත ලටානේ ගමදාන ගැටයම් ඒක පාරගේ පිටරට දන්නේ නැලු දන්නව බස ඉංග්‍රීසි කෑලි එක දෙක සුදු වගේ වැඩ මුගේ බොරු පොස් විකඩම් විකඩම් ඩම් 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 ලෝරි පොඩි වගේ තඩි ලොකු බඩගෙඩි ඇති පැණි කොමඩිය වගේ කෙල්ලු කම කටු වගේ පොඩි කොසුමිටි වගේ හැටි ඇට කටු පොඩි ඇති කෙල්ලු කාලේ කට වැඩි ලොකු කම තද තම ඇති සුදු සහද කෙල්ලු ලොකු තඩි කටු පොඩි කාලු සුදු උසමිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ. Here we go. ඒ රූපෙට මං ආසෝනත් බාල වුණා මෙම් බන්ත ගිතින් හීනම බර්බාර වුණා ඔබ මාගෙද මං කාගෙද දැනගන්න වුණා මං බාල වුණත් අක්කට මගේ වෙන්න වුණා මේස් දිහා බලන්න මගේ ආදරේ දැනෙන්න උරුනම් මෙපා කරන්න කෙල්ලෙ මෙන්න මෙහෙට එන්න හිතට දැනෙන්න කන කරන්නලා ආදරේ කරන්න
ආවලා ආවටද දැන් තරහ වෙලා මේ හිතට නම් ඔබ නැතුව බැරි වෙලා මේ සිගා බලන්න මගේ ආදරේ දැනෙන්න උරුනම් එපා කරන්න කෙල්ල වෙන්න මෙහෙට එන්න හිතට දැනෙන තැනක රැඳිලා ආදරේ කරන්න මොකද වයද සැකද අක්කේ මල්ලිනාගේ වෙන්න පළමු පුරුදු ගති මුතිබුණු ආදරේ දැනෙන්න අනිම ගුරුම පුහුටින් මගේ කෙල්ල වෙලා ඉන්න
ඔබ එනතුරු ආයේ එන්නම් මා මග බලන්න. රාදාම්පල පොඩි සාන්දයක් දෙමුද? බොහොම ස්තුතියි. ඉතින් ඔයාලගේ ලස්සන මූණේ හිනාවක් පොඩියක් විසිල් එකක් සද්දයක් කියන්නේ ඉතින් ගොඩාක් වටිනවා අපිට. ඉතින් ඉස්සරහා වාඩිලා ඉන්නවා හරියම සැප පහසුවෙන්. ඉතින් ඔයාලා ඇත්තටම ඉතින් කොච්චර ආඩම්බරයිද ඉතින් අපි ඔයගොල්ලන් ඉතින් එහෙම බලන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපිටත් හරි සන්තෝෂයි. මම කැමතියි ඔයාලා සෙට් එක පොඩියක් දෙන්න පුළුවන් ද වාඩිලා ඉන්න පිරිස හැමෝම. බොහොම ස්තුතියි. හරි. හැබැයි ඊට වැඩිය හොඳට මේ අපි වයසක ආත්තම්මලා පපඩම් අපනවා මාර සද්දෙට. ඔව් 70යි. පොඩි සද්දයක් දෙන්නකො පොඩි සද්ද වැඩි. අන්න ඒකනේ දැන් තමයි නිකන් ඇඟට 50ක් වගේ ආවේ. බොහොම ස්තුතියි ආදරේ ඔයාලා හැමෝටම එන මෙන්න අපි යනවා මේ දවස්වල TikTok කරහා ඔයගොල්ලන්ගේ අතරට ගෙන ආපු ආදරේ සුන්දර ගීතේ. මේ මොනර කිරිල්ලිය ගායනා කරනවා රසික ලියන ආරච්චි. සලඹ කොල්ලලා ඉඟ සුඟ හැඩට පත්තලා තන තම් දෙනා මොනරිය නටයි ගස්සලා කාලෙට සලඹ කොල්ලලා ඉඟ සුඟ හැඩට පත්තලා තන තම් දෙනා මොනරිය නටයි ගස්සලා ඕලයි කොලම්බෝමයි හරි මනමාලයි කොමලිගේ බැල්ම ලස්සනයි ඕලයි මොනර කිරිල්ලිත් අහපු වෙලාවේ මේ දවස්වල ට්‍රෙන්ඩ් එකේ තියෙන සින්දු ටික අපි දෙන්න හිතුව ඔයගොල්ලෝ හැමෝම ඩාන්ස් කරන්න කැමති නිසා මෙන්න රදම්පල දෙන ඔයාලා ආස කරන නෝ ස්ටොප් එක. සලන කිසිම රාගිනේ විසපෙනුනා මගේ ළඟට ගන්න මරන් කඳ මට හිතුණා එක පෙලට හීන අඩලින්ද
විදක කොමල පපා නිතර ළඟට වෙලා ඉන්නකො කටකොන් නිනොබෙලා තඹ නුකුඩ සර විදක කොමල පපා නිතර ළඟට වෙලා ඉන්නකො කටකොන් නිනොබෙලා ගොඩක් මට ආදරේ අකුරු හතරට මං කැදරේ ළඟ පාත ඉදින්නකො ආකනෝ යඹුරු පානේ නංගේ පරාගිනියේ කටපාඩ ගොඩක් මට ආදරේ අකුරු හතරට මං කැදරේ ළඟ පාත ඉදින්නකො ආකනෝ යඹුරු පානේ නංගේ පරාගිනියේ මගේ රෝස මලක් වගේ කෙල්ලේ අපේ ආදර ජන්කිලි ජංවේ තව අසම පිරණි දැල්ලේ ඔය මගේ මේ පුංචි කැදලේ තඹ අනුකුල සලා විදක කොමල පපා නිතර ළඟට වෙලා ඉන්නකො කටකොන් නිනොබෙලා තඹ අනුකුල සලා විදක කොමල පපා නිතර ළඟට වෙලා ඉන්නකො කටකොන් නිනොබෙලා Habibi 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 පමර විලාසේ ළඟට මලක සරුපේ කුඹුරුල පැහේ රසම තැන් මට පැහේ ඔබට මනපේ අවනටයි මගේ ආවේ අද පාදිත් ගාවිත් ඉන්නම් මගේ කෙල්ලේ හබිබි මගේ අරබි කෙල්ලේ ඔයට හැට සරිම ඇත්තේ සරල කෙලේ ඇත නමිලේ ඇස් දෙක දැක්කම සීල බිඳේ ඇඟනවල අඩිචි කෙලා ඇවෙන මොකද වුණා කොරමපා උකුල බඩා අනග කතාවේ හබිබි හබිබි සලාමු අලයිකුම් oh baby baby සරපාසවකුම් හබිබි හබිබි සලාමු අලයිකුම් oh baby baby සරපාසවකුම් හබිබි Dio 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 vinna paling medio Pio 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 malvage takisiyo Chahito hito hito rampasena karapinjo Chahito hito hito rampasena karapinjo Rahakar Pio Pio baila raga kapirinyo Rahakar Pio Pio baila raga kapirinyo Elang muna muko hilang atua ate patang Dengan rahat rahaya muna nage wata lambang Ilang ge maturti hamage tamahitu hikmang Kutam pukuni namu mama king uba mata sitnam Kadio dio dio venna e paling medio Hipio pio pio malvage gadisiyo Chahito hito hito rampasena karapinjo Chahito hito hito rampasena karapinjo Rahakar Pio Pio baila raga kapirinyo Rahakar Pio Pio baila raga kapirinyo Sari ni sari maa lagi di jalan Bigi bigi beba La rosa tole maa gimana ibu rasa mana bando no srila Aku tua si kada
හිනාවේ මතකමා සුරකිනේ දැසනම් මුලාවේ තාමනේ ස්තුතියි සමන් නින්දික එයාගේම ගීතය ආදරෙන් ගායනා කරපු වෙලාවේ ඉතින් ඔයගොල්ලෝ වෙනුවෙන් මීළඟ ආදරණීය සුන්දර ගීතයක දුර යන්න හිතුවා අමුවෙන් ඉන්න සෙට් එක අතුස්සන්න අම්මෝ අමුවෙන් කවුරුවත් නෑ අද හරි ෂෝක් මාරු එහෙනම් හොඳට ලාභ ඇති මේ පැත්තට ෂේවා එහෙනම් හරි අමුවෙන් ඉන්න අය අද ගොඩක් අඩු වුණාට අමු කල්චර් එකේ සින්දු අහන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නවා ඒක නිසා අපි තෝරගන්නවා අමු කල්චර් එකට කැමති ඔයාලා වෙන නිර්මාණය කරපු නෝ සොප් එක ඉතින් මෙන්න අමු මත් නෑ චුට්ටක් විතර ඉදලා දෙනවා ඕගොල්ලන්ට මෙන්න අපි නටමු කොණ්ඩේ පාට කරපු ඇවිදින ගිනි අවුල් හිර පාට ගත්තලු මතු පාරවලියලු 150 ජාතකයම උන්ටයි බන කිව්වේ පොළොවටත් වැඩිය බර උන්මයි මිනිහට කරේ
Kupu ඇතුලේ චේගුවේරා ඔෂබලේ යාවා සඳ මතින් ඇවිද ගිය විටකදුන් ඉඳුවර මෙතු අතරේ උඩි වැලේ ඉඳන් වල වෙනකන් තනියට හිටිතුරු මැලි නොවේ හැමදාම පාවුන් හොරි ටිකමයි වතුරේ මල ගමක බඳ කතාවුන් ගැන ගැඹුරේ මොන සුපුරේ අඩු පොරොට ඉතින් කිලිලා යකඩ පිහින මලුවේ මල් පිපෙනවා අරබුමයි සිත් යන විසෝ කලින් හැමදාමත් පිට කවරේ බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරේ බැලුවේ පොතට කලින් හැමදාමත් පිට කවරේම බැලුවේ මම බොක්ක වුණත් දෙන්න හිටියේ ඈහත කනුයි මට හැමෙන්නේ ඇය ගැලුවේ මගේ දත අද කමේරුවට කන්න හිතනවා මට කියලා වැඩක් නෑ නින්ද යන්නේ නෑ ඒව ගැන මම හිතලා මගේ නාඩි වැටෙන්නේ පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්න කොහේ ගියා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා
ඉස්සරකෙන් තිගියෝදී වයසට ඇයි ඔයා ලස්සන හාමින පොඩික ආගිවේ ඔයා ලස්සන හාමින පොඩික ආගිවේ ඔයා ඉතින් පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියලා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියලා පහපල සේපිනි කඳුළු සලා ලොවට වියෝදුක පතල කළා ඔබගේ ආදර මధు ගීතේ විනදාමෙන් සවනට නැසේ අයිනේ මේ කතවල පිළි ඉල්ලහසේ ඔබතුවල කුරුවී දුකසේ පාවෙනවා ඉහාටේ ඉරුණදලා ඉක්ුණක සුම්පති පරවෙනවා ඉල්ලහසේ ඔබතුවල කුරුවී දුකසේ පාවෙනවා ඉහාටේ ඉරුණදලා ඉක්ුණක සුම්පති පරවෙනවා සනදලි සිරියයි ලෝකේ සතුට දලනා කඳුලින් ලෝවේ කඳුළුවේ සනදලි සිරියයි ලෝකේ සතුට දලනා කඳුලින් ලෝවේ කඳුළුවේ ආදරේ බොහොම ස්තුතියි. දැන් පොඩි සාධනයක් දෙමු නේද? right. ඉතින් අද දවස විශේෂ දවසක්. ඉතින් අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් අද රදම්පල ඔයාලත් එක්ක පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා පොඩියට එකක්. right. අපි රිද්ම් ගිටාර් අපේ ලීඩ් ගිටාර් වාදන ශිල්පියා අපේ චතුර අද මෙයාගේ බර්ත්ඩේ එක. ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් ආදරෙන් බලන ආදරණීය කලාකරුවෙක් අපිට ඉන්න. හරි අහිංසකයි පාඩුවේ තමන්ගේ ජොබ් එක කරනවා. දැනුත් මැච් එක බලනවා. right. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday.
දෙන්න ඕනේ අපේ සහෝදරයා. ඔයාට. පුණ්‍යාත්මනියන් දෙමුද සාදෙට. මේ ඇයි? මේකකුත් තිබිලා නේද? කමක් නැද්ද කමුද? හරි. ඔක්කොටම නම් දෙන්න බැරි වෙයි. හරි. ඉක්මනට අපි කොටක් ගාලා අපි කේක් එක කපමු. එන්නකෝ සමීර යවත් එන්නකෝ පොඩ්ඩක්. right. හරි. චතුරට වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා මේ මාත් එකතු වෙනවා. චතුර වේදිකාවේ ඉද්දී හරි නිහඬ චරිතයක්. මම දන්නේ ඩිලයිටඩ් සංගීත චාරිකාවේ හරි වැදගත් සලකුණක්. චතුරට මම හම්බ වෙච්ච වෙලාවට කියපු දේවල් ටිකක් මතක ඇති. මතකයිද චතුරේ? චතුර දැක පළවෙනි දවසේම මං හිතුවේ මේ චතුර කියන්නේ මේ කිසි කෙනෙක් ගණන් ගන්න නැති හරි ආඩම්බරකාරී කියලා. මොකද මේ කිසි හිනාවක් නැහැ. අපි දැක්කට හිනා වෙන්නේ නැහැ. හරි පාඩු වෙන්න චරිතයක්. මම හිතුවේ හරි ආඩම්බරකාරයෙක් කියලා. පස්සේ වේදිකාවේ නිතර දෙවෙනි හම්බ වෙනකොට පුංචි බ්‍රේක් වලදී චතුරත් එක්ක කතා කරනකොට තීරණේ මෙච්චරම නිහතමානී අහිංසක චරිතයක් කියලා. ඒ වගේම චතුරගේ මතය තමයි මේ වේදිකාවේ වැඩේ ඉන්නකොට අනිත් අයත් එක්ක hina වෙවි අනිත් අයට පොඩි උඩින් ඉදිදී ඉන්න වෙලාවක් නැහැ වැඩේ හරියට කරන්න ඕන කියලා. එහෙනම් ඩිලයිටඩ් ගමනේ පෙරලිකාර එකතුව ලීඩ් ගිටාර වාදන ශිල්පියා ප්‍රාදරණේ චතුරට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හැමෝම අතුරට උස්සලා දේවුද රදම් පළදී අත්පුඩිය සද්දේ. අපි ආදරණීය නිපුන් ගුණවර්ධන ඉන්නවද මේ හරි අපේ ප්‍රධාන සංවිධායකතුමා අපේ එතුමාට ආරාධනා කරන වේදිකාවට කොට වෙන්න කියලා. නිපුන් Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear birthday. Happy birthday to you. බොහොම ස්තුතියි. ඉතින් අපේ ප්‍රියාංගනී අක්කා ආදරෙන් මතක් කරනවා. ඉතින් ආයා තමයි මේ සර්ප්‍රයිස් එක ගෙනල්ලා දුන්නේ. ඉතින් බොහොම ස්තුතියි අක්කේ ඔයාට. ඉතින් බෑන්ඩ් එකට ගොඩක් ආදරය කරන කෙනෙක්. thank you. ඊ 24 මගේ බර්ත්ඩේ එකටත් ඔන්න gift එකක් ලැබුණා. බොහොම ස්තුතියි. ඔයාගේ අතින්ම හදපු එක. thank you. ඒකට ආදරේ. right. right. අමිත් ගායෂාන් ආයතන නායකතුමා පොඩක් එන්න. එයාට අනිවාර්යෙන්ම කැල්ලක් ගන්න ඕනේ. අමිත් ගයාෂාන් තමයි ඇමිලි පිටිය ඩිලයිටඩ් රටපුරා ලෝකෙ උටා අරන් යන ආදරණීය සුන්දර නායකත්වය. අපි සහෝදරයන්ට කේක් කැල්ල කවන අතරේ හර්ෂ විද්දෙනිය උපන්දිනේ සැමරුව ඊයේ අපි ආදරෙන් හර්ෂට හොඳ අත්පිටියක් දීලා සුවපැතුම් එකතු කරමු. ඊයේ තමයි එයාගේ උපන්දිනේ. අද දැන් 45ක් සෙල්ලන්නේ නැහැ නේද? බොහොම ස්තුතියි. බොරු නෑ 45ක් නෙමෙයි. කැමති අය අපේ මේ හැමෝටම නම් දෙන්න බැරි වෙයි. කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් අපි මේ පැත්තෙන් කේක් එක අපි කපලා තියන්න. චුට්ට හරි ගමන්නේ කැමති අය කාලා යන්න. හරි බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම. හර්ෂමලි මේ ඩිලයිටඩ් වේදිකාවේ නොකරපු දෙයක් පළවෙනි වතාවට මම කරන්න හදන්නේ. මොකද ඒක? ඩිලයිටඩ් වේදිකාවේ කවදාවත් නොවෙච්ච දෙයක්. හර්ෂ ලීඩ් ගිටාර ගහනව දැකලා තියෙනවා. නෑනේ නේ. ඒක නෙවෙයි කරන්න හදන්නේ. අපි චතුර කතා කරනව දැකලා තියෙනවද වේදිකාවේ ඩිලයිටඩ්? නෑ මම කවදාවත් දැකලා නෑ. කතා කරන්න හරි ලැජ්ජ මිනිස්සෙක්. ලැජ්ජයි නේද? අද අපි ඒක කරන්න හදන්නේ. හරි. ඩිලයිටඩ් වේදිකාවේ කවදාවත් නොවෙච්ච දෙයක් මම හරි ආදරෙන් ආරාධනා කරන මගේ ආදරණීය සහෝදරයා චතුර පොඩ්ඩක් එන්න. චතුර ලස්සන්ට තමන්ගේ වැඩේ කරලා පාඩු ඉන්න කෙනා. හැබැයි අද සර්ප්‍රයිස් එකක් දෙන ඔයාගේ ආදරණීය සහෝදරයෙක් එකතු වෙලා. ආදරණීය සහෝදරියක් ඉන්නව ඉස්සරහා. ඔයාට මේ ලස්සන තෑග්ග දීපු සහෝදරත්වයේ රාත්‍රිය රදම්පලදී ඔයාට ලැබුණු මේ සුන්දර අවස්ථාව ගැන ආදරණීය ඔයාට හිතන දේ පොඩ්ඩක් වචන වලට පරිලුමද? ප්‍රියංගා කමගේ හොඳ ප්‍රේක්ෂකයෙක්. අපි මගේ විතරක් නෙවෙයි මේ අපේ බෑන්ඩ් එකේම මියුසික් කරන ගොඩක් අයගේ. මේ බෑන්ඩ් වල කොල්ලෝ එක්ක සහෝදරියක් වගේ ඉන්නවා හැමදාම. thank you අක්කේ. thank you very much. එනං ඔන්න හර්ෂ ඩිලයිටඩ් වේදිකාවේ පළවෙනි වතාවට චතුර කතා කළා. ඔය ඇහුවමයි. ඇහුවමයි නේද? එහෙනම් යලිත් වතාවක් හර්ෂ බාරයවාට.
හරි බොහොම ස්තුතියි සමීර අයියා. හරි. එහෙනම් අපි හැමෝටම ගොඩක් ස්තුතියි මේ අවස්ථාව දුන්නට. Thank you. ඉතින් හරි. අපි පොඩ්ඩක් ඔයගොල්ලෝ ආදරය කරන ලස්සන ගීත කීපයකට යනවා හැමෝම ආදරය කරපු. TikTok කලාවේ ඔයගොල්ලෝ කැමති. ආයෙ දවස්වල ගොඩක් TikTok හැදුනා මේ ගීතවලට. ඉතින් ඒක නිසා අපි කොල්ලෝ කෙල්ලෝ ආස කරාවේ කියලා අපිට හිතෙනවා. මෙන්න අපි ගායනා කරන ඔයගොල්ලෝ හැමෝම වෙනුවෙන් මේ සුන්දර ගීත එකතුව. රදම්පල යාළුවන්ට ගෙවම ජීවිතේ වාඩුව උඹ ගඟක් නම උන පාරුව අපි බෙමුදන්නේ අපි විතරයි අවසානයේදී නැති උන දෙන්නගේ යාළුකම් උඹ බොරුව හලම මට මාරපන් තව හිත හොඳටම පාරපන් මට ඇති දැනුම මේ බොරු නාටකම් අපි එතනින් නවතමු අපේ හදකම් හැමදාම ප්‍රශ්න හැමදාම රංගුණු මේ සිතුවිලි මගේ හිතට කමුරන්දු මතකයි අතිනල මට දුන්න පොරොන්දු හොයනව තම දෙන්න කොතනද වැරද්දු පළමු පාර මම දුන්න සමාව දෙවනි පාර අඳුනගත්තේ මම කෙනාව මම කැමති නැවන්න කලින් හිටියේ සතාම ලබන බවේ හරි වරේ මං විතරක් බතාන මං අහන්නේ උඹුයි කැඳපත අතක අතරේ දුවන්නේ ඇගේ සල්ලුපට උඹ විතරම හිටියේ මගේ තනියට අත මගේ තනියට මම තනියම කාලයක් මගේ හිතේ උඩින් හිටියේ නුඹ සුදු තෝනි එන්නලකට කසල බදල පොඩි ටෙල් ෆෝන් පස්සේ එන්න ගත්තේ නැතුව කරේ නුඹ වත්තර කටුවක් වගේ හීනි අපි ගෙවම ජීවිතේ වාඩුව උඹ ගඟක් නම උන පාරුව අපි බෙමුදන්නේ අපි විතරයි අවසානයේදී නැති උන දෙන්නගේ යාළුකම් උඹ බොරු හලම මට මාරපන් තව හිත හොඳටම පාරපන් මට ඇති දැනුම මේ බොරු නාටකම් අපි මෙතනින් නවතමු අපේ හදකම් සිදිනක මාසිතේ නැවතුණු නැති නුඹම පමණක් ඇවිත් නැවතුණු හැටි ආදරය මාසිතේ කලුලන හැටි නුඹට මම ජීවිතෙත් පුදුමි සිටි සිත නුඹගේ ළඟමයි නවතන්න බෑමයි මා අසරණයි පැංචියේ ආදරය පුදුමයි මට නම් නොතේරෙයි මා ආදරෙයි නංගියේ සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ උඹ ලස්සනයි නංගියේ ඕනි දැසේ දැස බැඳුනේ උරතල් නිසයි පැංචියේ මගේ ආදරේ දෙන්න මගේ ජීවිතේ ඔබ මගේ තමයි පැංචියේ ආදරේ නංගියේ පාරලා පාවිලා ගිය හිනේ එරදා ගිනේ මාදමා පාරලා ඉදොරේ සඳ මාගේ සමඳා මාගේ වියෝයා එලියා දුම් ආදරේ මං ඉරිලා ඇයන්නේ අරදා මගේ හදවතේ ඉනියවුලා එලියා දුම් ආදරේ මං ඉරිලා ඇයන්නේ අරදා මගේ හදවතේ ඉනියවුලා හැමදේම දුන්න මං ඔයාට කැමති හැම වෙලාවෙම ළඟ ඉන්න දැවටි අපි ගොඩ දුර ආවා ඒ නැවති මං හිතන්නේ අපි පටන් ගත්තේ වැරදි තැන අද ඔයා ගාම ඉන්න ඕන වුණේ ඈත් වෙන්න නෙමෙයි මං ඔයාගේ
රත්තරන් එන්නකෝ මං කියලා දෙන්නම් ඉස්සරහට කැමතිම මේ හැට්ටේ අඳින්නම් වස්තු ගෙනෙන්නම් පස්කොරේ ඇතුළට ලස්සනට පිටුන වලට හැදුණු කොමුඩු පිපිඤ්ඤා පුරහඳ දගතල හිත විසකර පස්ස රටිඤ්ඤා මන හතක් කියත් එපා වෙන්නේ නැහනේ රත්තරන් සුමුණු පස්කොරස නිරස ගිරස අහස උසට මගෝෂා අගේ බෙලි කටු බැල කෙල පළදල සොලවන රෝසා මට මතක් වුණේ කලින් සැරේ කාපු කණි ගොඩම් ඇලිසෝ අද තුරුම කොටන රත්තරන් එන්නකෝ මං කියලා දෙන්නම් ඉස්සරහට කැමතිම මේ හැට්ටේ අඳින්නම් වස්තු ගෙනෙන්නම් පස්කොරේ ඇතුළට එපා යෝ රදම්පොළ යාළුවෝ ශාමරු නියම සෙට් එකක් ඉන්නවා රදම්පොළට ආපු වෙලාවේ අපේ යාළුවෝ අපේ කොල්ලෝ සෙට් එකක් නියමයි මෙහි කෙල්ලෝ ටිකත් මරු ආදරේ ඔයාලා හැමෝටම රයිට් රදම්පොළ යාළුවෝ වෙනුවෙන් අපි ඊළඟට දෙන්න හදන්නේ අද මේ ලස්සන ප්‍රසංගේ අපේ හර්ෂ මිද්දිනේ ළඟදිම දුන්නා ඔයාලට අලුත්ම ගීතයක් B Music YouTube channel එක හරහා ඉතින් B Music YouTube channel එක පැත්තට ගිහිල්ලා ආල කතාව කියලා සර්ච් කරාම මෙයාගේ ලස්සන ගීතය බලා ගන්න පුළුවන් ලස්සන මියුසික් වීඩියෝ එකක් එක්ක. එතකොට Happily Video Delighted අපේ YouTube channel එක පැත්තට ගියොත් මේකේ ලස්සන live music එක වීඩියෝ එකක් බලන්න අහන්න පුළුවන් ඔයාලට. right. අපි දෙන්න හදන්නේ අද රදම්පොළට ආපු වෙලාවේදී හර්ෂ මිද්දේ ළඟදී දීපු අලුත්ම ගීතය ආල කතාව. ඒත් එක මතක් කරන්න ඕනේ මනෙත් සංජය අපේ ආදරණීය සහෝදරයා. එයා තමයි මෙයාට මේ ලස්සන සින්දුව හදලා දුන්නේ. You Like Music Studio දිමුතුත් එක්ක එකතු වෙලා. right. අපි දෙනවා අද රදම්පොළ යාළුවෝ. ඔයාලා හැමෝම වෙනුවෙන් ආල කතාව. Yeah! විට පෙම්බර අද කලබන පිම්බර කුමාරියක් රුවදීලා තෝබට නැති නැත වැටෙනා විට අකියන මගේ හදවත ආදරියේ සුකුමලියේ මගේ නුඹ වැටෙන ඔය උකුලේ දිලිසෙන වත කමලේ දුටුවම මගේම වෙනවද කෙල්ලේ ආල කතාවෝ මට ඕන කතාවෝ ඔය හිතම මගේ කියාවෝ ආල කතාවෝ මට ඕන කතාවෝ ඔය ඇසට කැපෙන සුන්දර කතම මගේ කියාවෝ කැස්මට මගේ හිතේ ආදර රූප මැවෙනවා වෙනවද නුඹ මගේ අහනව හිත මගේ හෙත කර කාරේ බඳිනවා පැත්තෙන ඔය කුලේ දිලිසෙනවත කමලේ දුටුවම මගේම වෙනවද කෙල්ලේ උඹ ලස්සන දැකලා මං වශීදලා පිසුම දැකලා බං අයියෝ චොර කෙල්ලේ කරන් බල මගේ හිතම පිපුණු ආලේ මල් උඹ වචන දෙවිද කෙල්ලේ ආල ඔය පතන උකුල බල මම අසන්න පවසල උඹ කෙල්ලේ කදම පගේ ඇති හිත ඇදෙන මගේ උත අස හිනම දිගේ උත ආල යමුදනගේ අස මලකට ආල හිතම් බඳ ආව බල මගේ කාල රෝස කරත්තක හින හත බඳ චොනුය මන මාල විට පෙම්බර අද කලබන පිම්බර කුමාරියක් රුවදීලා තෝබට නැති නැත වැටෙනා විට අකියන මගේ හදවත ආදරියේ සුකුමලියේ මගේ නුඹ පැත්තෙන ඔය උකුලේ දිලිසෙන වත කමලේ දුටුවම මගේම වෙනවද කෙල්ලේ ආල කතාවෝ මට ඕන ලතාවෝ ඔය හිතම මගේ කියාවෝ ආල කතාවෝ මට ඕන ලතාවෝ ඔය ඇසට කපෙන සුන්දර ගතම මගේ කියාවෝ
පොඩි සාද්දයක් දෙන්නකෝ. බොහොම ස්තුතියි ආදරේ ගොල්ලෝ හැමෝටම. එහෙනම් අපි ඒ කාලේ අපි කැසට් පටයුගේ අපි ගොඩක් ආදරේ කරපු කැසට් පටය ඒ පැත්ත මේ පැත්ත දවස් තිස්සෙම අහපු ආදරණීය සුන්දර ගීත එකතුකට යනවා. මේ කවුරුන්ද මේ ප්‍රින්ස් සුදේ ප්‍රියන්ත ආදරණීය කලාකරුගේ සුන්දර ගීත වලට කැමති ඔයාලා වෙනුවෙන් අපි නිර්මාණය කරපු නෝස්ටොප් එක. මෙන්න සංගීත කණ්ඩායමේ අපේ හඬ සමන් නින්දික ගායනා කරන ඔයාලට. ඔබ පැතෙන් සිනා මහදේ සැඟවුණා ආදරෙන් මනසේ රැකබලා කන්නෙමි. ඔබ පැතෙන් සිනා මහදේ සැඟවුණා ආදරෙන් මනසේ රැකබලා කන්නෙමි. එදා කිව
ඉවසන්නේ කතා අඳුළු කැලලක් තබා මසක පාරයි සදා අදට ලං වී එදා ඉවසන්නේ කතා අඳුළු කැලලක් තබා මසක පාරයි සදා මට එදනා නම් වෙන්නේ සනසන්නදු ඔබගේ මතු ජීවිතේ අඳුළු ගංගා කලා දැස තෙන්නා ගියා කුසල සුළඟක් පවා මහදරිත වාගියා එකපිදු හදට ඔබේ අඳවන්නේ මගේ ජීවිතේ අඳුළු ගංගා කලා දැස තෙන්නා ගියා කුසල සුළඟක් පවා මහදරිත වාගියා සීන මැවෙනාවේ තිබුණු මගේ ජීවිතේ අඬන සංකාලසු ඔබට නොඇසෙවිදු සීන මැවෙනාවේ තිබුණු මගේ ජීවිතේ අඬන සංකාලසු ඔබට නොඇසෙවිදු මගේ ජීවිතේද ඉවසන්න බෑ දෙන්න සහනේ මව අඳුළු ගංගා කලා දැස තිබිලා ගියා කුසල සුළඟක් පවා මහදරිත වාගියා කලකිදු හදට ඔබේ අඳවන්නේ මගේ ජීවිතේ අඳුළු ගංගා කලා දැස තිබිලා ගියා කුසල සුළඟක් පවා මහදරිත වාගියා අඳුළු ගංගා කලා දැස තිබිලා ගියා කුසල සුළඟක් පවා මහදරිත වාගියා රදපල මේ සැප ලෝකේ සාදරකෙමු මේ සැප ලෝකේ වැඩි කරමු සදේ මේ සැප ලෝකේ one more time මේ සැප ලෝකේ love you thank you Ranampala රදහය වෙනකොට මම ගොඩක් නිදි ජනාධිපති නෙවෙයි මම ගොඩක් නිදි නම ලක්ෂණ ගොඩක් sorry very sorry very very sorry රත්තරන් හදවත ගැහෙන වලබනක් පියන පුත තිනව මගේ කරගන්න පෙරමිනි නාමර වැසිය චර්චා හිට මරගෙන දෙමු කම දොම කැටයන් මනන්න බාන කුරුලකදී මට තම සප ඕන බලගෙන ඉඳරකට ළඟ කොනෝන අපරගන්නකට අපි යමුද කබාන අල්ලමුරා පාන ගන්න පගාන අත වගේ හම්බ බුලබන සුබාන ඉකි බිකි පාන සෙක්සි බනාන අවසත එනවද බක්ෂොත් කාලා අපි ආතරේ ගැන මාස්තරාවට සාස්තරේ කිව්වා උඹේ තලාවට හාන්සියෝ මට මහසි නෑ නෝනා ඔගේ පෝස්ටරේ හරියන් තරවයි ඕනා මට හානියේ වගේ ඔලියේ සැපද තෝ ඕනා sapද 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 sapd සැපද සැපද දෙව්ලෝකෙන් තනලා ආවේ යන්න නෙවෙයි ආයේ පොළවේ කොඩිය දාලා අඩිය ගහලා ඉන්න ආවේ පෙම් ලෝකෙන් නිදුන බාගේ ඔළුව බරයි මාගේ පඩිය පදගෙන පඩිය දුව ගෙදර ආවේ මල් වෙරළු මල් වෙරළු මල් වෙරළු මල් වෙරළු මල් සලුව මලල් වෙරළු මල් වෙරළු මල් වෙරළු මල් වෙරළු මල් වෙරළු මල් සලුව මලල් like a Veronumal, 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 saluda maral. Veronumal, 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 veronumal.
Hima angkali tulet hima alimu kali kebeli Jawa lima Tapi tidak kurang Malu terberang Lalu lupa beberang Bedangkang yang nama kurang Iran kagelam magiran retona Iran kalau kamu neran kewita Rang rambutan kadang inuba Rangban patai sama loloya Bergerak ke hawa Makan kole lala Pena-pena hawa Bukti kana muda Batu kole kana Dan mati mata tunda Mereka bisuapan Hadilah kesabar Bahino rasanya Menegak ini mereka bisuapan Mekana bisuapan Mekana bisuapan Mekana bisuapan Mereka bisuapan Hadilah kesabar Bahino rasanya Menegak ini mereka bisuapan Mekana bisuapan Mekana bisuapan Mekana bisuapan Radha Pala